ග්‍රීක මිත්‍යා සාහිත්‍යයේ එන ඩියෝනිසස් දෙවියන් සහ ලයිකාගස් රජුගේ කතාව ඉතාමත් දරුණු පලිගැනීමක් පිළිබඳ කියවෙන පුවතකි. ලයිකාගස් යනු තේරේස් දේශයේ එඩෝනියානු වැසියන්ගේ රජුය. ඔහු වයින් උත්සව සහ විනෝදයට අධිපති ඩියෝනිසස් දෙවියන්ට සහ ඔහුගේ අනුගාමිකයන්ට දැඩි ලෙස අකමැතිවිය. ඩියෝනිසස් දෙවියන් තම අනුගාමිකයන් සහ සේනාව සමග ලයිකාගස්ගේ රාජ්‍ය හරහා ගමන් කරන විට රජු ඔවුන්ට පහර දුන්නේය. බියටපත් වූ ඩියෝනිසස් දෙවියන් මුහුදට පැන තීටිස් නම් මුහුදු දේවතාවියගේ ආරක්ෂාව පැතුූ අතර ලයිකාගස් රජු ඩියෝනිසස්ගේ අනුගාමිකයන්ව සිරගත කළේය. දෙවියෙකුට අපහාස කිරීම සහ පහර දීම නිසා ඩියෝනිසස් දෙවියන් ලයිකාගස් රජුට දරුණු දඬුවමක් ලබා දුන්නේය. ඔහු රජුව උමතු කළේය. මෙම උමතුව නිසා ලයිකාගස් රජුට හරි වැරැද්ද වටහා ගැනීමට නොහැකි විය. එක් කතාවකට අනුව ඔහු මිදිවැලක් යයි සිතා කෝපයෙන් පොරවකින් කපා දැමුවේ තම එකම පුත්‍රයා වූ ඩ්‍රයස්වයි. තවත් මතයකට අනුව ඔහු මිදිවැල් යයි සිතා තමන්ගේම පාද කපා ගත්තීය. ලයිකාගස්ගේ මෙම ක්‍රියාව නිසා මුළු දේශයටම ශාපයක් වැදුණු අතර පොළව නිසරු විය. කිසිදු අස්වැන්නක් ලැබුණේ නැත. මින් බියටපත් වූ එඩෝනියානු වැසියන් තම රජු නිසා දෙවියන් කෝප වී ඇති බව වටහාගත්හ. අවසානයේදී වැසියන් විසින් ලයිකාගස් රජුව පැන්ගායියෙන් කන්දට ගෙන ගොස් අශ්වයන් ලවා ඇද දමා හෝ ම්ලීච්ඡ සතුන්ට බිලිදී මරා දමූ බව පැවසී. ඇතැම් කතාවල කියවෙන්නේ ඩියෝනිසස් දෙවියන් විසින් ඔහුව මිදිවැල් වලින් ඔතා හිර කර මරා දැමූ බවයි. ඔබ හිතනවාද දෙවියන්ට අභියෝග කිරීම මෙතරම් දරුණු වෙන්න පුළුවන් කියලා? පහලින් කොමෙන්ට් කරන්න.